නායකත්වය කියන කාරණාව ගැන කතා කරද්දී සමාජයේ බොහෝ විට මේ නායකත්වය කියන කාරණාව ගැඹුරින් කතා කරන කාරණාවක් බවට පත් වෙලා තියෙන්නේ මොක නිසාද? සමාජය නැත්තම් කිසියම් අනුගාමිකයන් පිරිසක් නිවැරදි මඟක ගෙන යන්නට නැත්නම් රටක් වෙන්නට පුළුවන්, ගමක් වෙන්නට පුළුවන්, මුළු ලෝකයක් වෙන්නට පුළුවන්. මේ හැම ස්ථානයක්ම නිවැරදි මඟකට ගෙන යන්නට මේ නායකත්වයෙන් සිදුවන මෙහෙවර මෙතෙකයි කියලා කියන්නට බෑ. ඒ නායකත්වයේ කොතරම් වැදගත්ද කියනවා නම් මේ නායකත්වයේ පිළිබඳව කතා කරන්නට එහෙම නැතිනම් තියෙන නායකත්වයන්ගේ ගැටලු කතා කරන්නට විවිධ ආකාරයේ තෝතැන්නක් වෙලා තියෙනවා මේ සමාජයේ. අපි දැකලා තියෙනවා නායකයන්ට ඇතැම් අසාර්ථක නායකයන්ට එරෙහි උද්ඝෝෂණ පවත්වනවා නේද? සාර්ථක නායකයන් අගය කරනවා. ඉතින් ඒ තරමටම මේ නායකත්වය කියන එක සමාජයත් එක්ක අපේ ජීවිතත් එක්ක බැඳිලා තියෙනවා. ඉතින් ඔබ නායකයෙක්ද? ඔබ නායකයෙක්ද කියන කාරණාවේදී ඔබ කියයි විටක මම නායකයෙක් නෙමෙයි, මම ආයතන ප්‍රධානියෙක් නෙමෙයි, එහෙම නැත්නම් මම දේශපාලනයට සම්බන්ධ කෙනෙක් නෙමෙයි කියලා. හැබැයි ඔබ හිතන්න අපේ නිවස තුල වුණත්, ඔබ නිවසේ ගෘහණිය වුණත්, ඔබ පිටක නිවසේ නායකත්වය ගන්න වෙලාවක් තියෙනවා නේද? නිවසේ ස්වයං පුරුෂයා නැත්නම් ඔබ තමයි නිවසේ නායකයා. ඒ වගේම තමයි ඔබ දරුවන් වෙන්න පුළුවන් නිවසේ. ඔබගේ අම්මා තාත්තා නැතිනම් ඔබගේ බාල සහෝදරයන් එක්ක ඔබ තමයි නායකයා. එතනින් එහාට පාසල, සමාජය, මේ හැමතැනම ඔබට නායකයෙක් වෙන්නට ඕනෑ තරම් අවස්ථාවල් තියෙනවා. අන්න ඒ නිසා අද දවසේ අපි සූදානම් ඔබත් එක්ක කොහොමද නිවැරදි නායකයෙක් වෙන්නේ කියන කාරණාව කතා කරන්න. ඉතින් ඔබට හුරු පුරුදු වැඩසටහනක්. නමුත් මේ අපේ ආරාධිතයන්ගේ තිබෙන කාර්යබහුලත්වය සහ ඒ කියනා වූ කාරණා නිසා අපිට සති කිහිපයක් ඔබ හා එක්වන්න නොහැකි වුණා. ඉතින් අද දවසේ අපි සූදානම් ඔබත් එක්ක කතා කරන්නට කොහොමද නිවැරදි නායකයෙක් වෙන්නේ කියන කාරණාව. ඉතින් ඒ පිළිබඳ කතා කරන්න අද දවසේ ඔබට ඉතාමත් සුපුරුදු කෙනෙක් අපේ මැදිරියට අපි කැඳෙවුවා. නායකත්ව හා නිපුණතා සංවර්ධන උපදේශක ජානක රණරාජ මහත්මයා. ඉතින් ඔබතුමාව අපේ මැදිරියට ආයුබෝවන් කියලා ඔබතුමාව පිළිගන්නවා. ආයුබෝවන්. ඉතින් මේ අපි දකින්නනේ සමාජයේ විවිධාකාර චරිත වගේම තමයි මේ විවිධාකාර චරිත තමයි කවදා හරි දවසක නායකයෙක් බවට පත් වෙන්නේ. ඒ විවිධාකාර චරිත නායකයන් බවට පත් වුණාන් පස්සේ ඔවුන්ගේ නායකත්ව විලාසයන් වෙනස්නේ. ඉතින් මම කැමති ඔබතුමාගෙන් දැනගන්නට මේ බොහෝ වෙලාවට නායකයන්ගේ විලාසයන් සමග අනුගාමිකයන් ගැටෙන වෙලාවල් අපි දැකලා තියෙනවා. ඉතින් මේකටත් හොඳ උත්තරයක් ලැබුවා ඔබතුමාගෙන්. ඒ නිසා මම කැමති දැනගන්න මොනවද අපිට සමාජයේ දකින්න තියෙන නායකත්ව විලාස? ඇත්තටම ඔබ හොඳ ප්‍රවේශයක් ලබා ගත්තා. මම එතනින්ම මගේ මේ විස්තර කිරීම කරගෙන යන්න. අපි ඇත්තටම නායකත්ව විලාස හෝ මොඩල සම්බන්ධයෙන් කතා කරනකොට කලමලාකාරීත්වය, හමුදාමය හෝ පාලනය වශයෙන් ඒ ක්ෂේත්‍ර අනුව විවිධ අය න්‍යායාත්මක සහ පොතපතේ නායකත්ව විලාසයන් බොහෝමයක් ගැන කතා කරනවා. ඒක සමහර විට 20ක් පමණ වෙනවා. හැබැයි මම මෙතනදී කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ අත්‍තරම ඕනම පුද්ගලයෙකුට නායකයෙකු ලෙස දැනගත යුතු ප්‍රධාන වශයෙන්ම ඔබ අනුගමනය හෝ අවබෝධ කරගත යුතු මොඩලයන් සම්බන්ධයෙන්. ඒකත් සමහර අවස්ථාවල 8ක් වශයෙන්, 7ක් වශයෙන්, 12ක් වශයෙන් වෙනවා. අපි විලාසයන් ගැන කතා කරනවා ඉස්ලාම ඔතොරිටේටිව් කියලා කියනවා. මොකද මම මේක ඉංග්‍රීසියෙන් කියපුවම පැහැදිලි, සිංහලෙන් ටිකක් කියන්නේත් එහෙම ඒකේ අර තියෙන තේරුම සමහරට වෙනස් වෙන්න පුළුවන්. ඒත් එක්කම මම නිතරම කතා කරනවා විෂනරි, දැක්මක් සහිත නායකයෙක් කියන එක. ඒත් එක්කම ඊළඟ මොඩලේ ගත්තොත් එහෙම ප්‍රජාතන්ත්‍රවාදී සහ පාටිසිපේටිව් හැකියාවක් පෙන්වනවා. මුල්ම නායකත්ව විලාසය සම්බන්ධයෙන් කතා කරනවා නම් ඔතොරිටේටිව් හෝ විෂනරි කියන්නේ දැක්මක් සහිත සෝ අධිකාරිමය නායකත්වයේ. මෙහිදී ඔවුන්ගේ ඉදිරි දැක්ම සහ ඔවුන්ගේ ඉලක්ක සම්බන්ධයෙන් හොඳ අවබෝධයක් තියෙනවා. මේ ඉලක්ක සම්බන්ධයෙන් හොඳ පරිදින අවබෝධය, මන අවබෝධය නිසාම ඔවුන් තමාගේ කණ්ඩායම නිවැරදි මාර්ගයේ රැගෙන යාමට කටයුතු කරනවා. මෙම නායකයන්ගේ තියෙන විශේෂ ගුණාංග තමයි ඔවුන් හොඳ ආත්ම විශ්වාසයකින් කියනවා. ඒ වගේම තමාගේ කණ්ඩායම හැම වෙලේම අගයනවා. ඒ අගයීම තුළින් මේ කණ්ඩායම අර තම සහමික කණ්ඩායමක් හැටියට වැඩ කිරීමට
කටයුතු කරනවා. ඒත් සමගම මේ ආත්ම විශ්වාසයේ අනිත් පුද්ගලයන්ට නිතරම ප්‍රේරණය වෙනවා. ඒකට වුණොත් ඒ ආත්ම විශ්වාසය වුණොත් තමාට බැරින කටයුතු ඉතා සාර්ථකව ඉටු කිරීමට හැකියාවක් ලැබෙනවා. මේ සාධක මුල් කරගෙන තමයි මේ ඔතොරිටේටිව් දැක්මක් සහිත නායකයන් තමාගේ අරමුණ කරා ළඟා වෙන්න හෝ ඉලක්ක සපුරා ගන්න. මෙම නායකත්ව මොඩල් වලට උදාහරණයක් වශයෙන් ගත්තොත් එහෙම අපේ හිටපු ක්‍රිකට් නායක අර්ජුන රණතුංග ඔබට මතක ඇති 1996 දී අපි ලෝක කුසලාන අධිකාරියදී ජයග්‍රහණය කරනවා. හැබැයි මේක අපිට මේ බන්දේසියක තියලා හම්බුන්නේ නැහැ. මේක ඒ තරගාවලිය පටන් ගන්න පෙර සිටම අපිට විශාල බාධක පැමිණියා. සමහර කණ්ඩායම් අපේ රටට පැමිණ එක ප්‍රතික්ෂේප කරා. මේ සියලුම දේ අත්‍තරම ක්‍රීඩා කිරීමට තියෙන මානසිකත්වයේ පහළම තත්ත්වයේ තියලා තමයි අපේ කණ්ඩායම ක්‍රීඩා කරන්නේ. හැබැයි ඒ අර්ජුන රණතුංග නායකයෙක් හැටියට තමාගේ තියෙන නායකත්ව ගුණාංගය පෙන්වලා අපි කොහොම හරි 96 ලෝක කුසලානේ ජයග්‍රහණය කළා. ඒත් එක්කම තවත් මට නිතරම මතකයට එන චරිතයක් තමයි සිංගප්පූරු හිටපු නායක ලී ක්වාන් යූ. ඔහුත් ඒ ආකාරයෙන්මයි හැබැයි ඊට වෙනස් ආකාරයකුණත් ඔහුත් එවැනිම නායකයෙක්. ඊළඟ නායකත්ව මොඩලය ගැන කතා කරනවා නම් ඇත්තටම එය ටිකක් ඔබට අලුත් වෙන්න පුළුවන් ඇෆිලියේටිව්. මෙම නායකයෝ විශේෂත්ව වෙන්නේ මොහු නිතරම තම කණ්ඩායම සමගම තමයි රැඳෙන්න කැමති. එහිදී තමා නායකයා කියන ඒ අදහස පස්සේ කළා ඔහුත් ඒ කණ්ඩායමේම සමාජිකයෙක් වෙනවා. මොහු නිතරම තමාගේ කණ්ඩායම නිතරම විශ්වාස කරනවා. අර සමාජිකයෙක් ලෙස කටයුතු කරන ගමන්ම තමා යටතේ ඒ කියන්නේ තමාගේ කණ්ඩායමේ සමාජිකයන්ගෙන් උපදේශක් හෝ ඔවුන්ගෙන් යම්කිසි තොරතුරක් ලැබෙනවා නම් ඔහු ඒකත් පිළි අරගෙන තමයි සාමූහිකව තමාගේ අරමුණ කරා ළඟා වෙන්නේ. මෙහි තවත් වැදගත් දෙයක් තමයි මේ නායකයන්ට හොඳ ඇහුම්කන් දීමේ ශක්තියක් තියෙනවා. ඒ ඇහුම්කන් දීම තුළින්ම ඔහුට ඒ තමාගේ අරමුණ කරා යාමේදී පැන නැගෙන ගැටලු විසඳීමේ හොඳ හැකියාවක් තියෙනවා. හැබැයි මෙම නායකත්ව මොඩලයේ තියෙන එකම අඩුපාඩුකම එම කණ්ඩායම් සමාජිකයන් සියලු දෙනාම එකහා ලෙස අරමුණ කරා ළඟා වීමට නොහැකි වුණොත් එහෙම අර අරමුණ කරා අවසාන අරමුණ හෝ දැක්ම කරා ළඟා වීම එක්ක ප්‍රමාද වෙනවා නැත්නම් සමහර විට ඒ අරමුණ කරා ළඟා වීමට හැකියාවක් නැති වෙනවා. තුන්වෙනි ගුණාංගය ගැන කතා කරනවා නම් ඒක ප්‍රජාතන්ත්‍රවාදී හෝ ඩෙමොක්‍රැටික් කියනවා නැත්නම් පාර්ටිසිපේටිව් කියන මේ දෙකම එකම ලක්ෂණ වලින් හෙබි ගුණාංග. සමහර අවස්ථාවල මේ ගුණාංග දෙක වෙන වෙනම සාකච්ඡා කරන අවස්ථාවල් තියෙනවා. මෙහිදී වැදගත්ම දේ වෙන්නේ මෙහිදී මේ ඩෙමොක්‍රැටික් ලීඩර් හැම වෙලේම තමාගේ කණ්ඩායම කෙරෙහි හොඳ විශ්වාසයෙන් යුතුව කටයුතු කරනවා. නිතරම ඔවුන්ගේ උපදෙස් සහ ඔවුන්ගේ පසුගතනයන් මත තමයි අවසාන තීරණය ගනු ලබන්නේ. ඒක ඇත්තටම වැදගත්. මොකද මෙවැනි ඒ කියන්නේ ගුණාංග නිසා එම සේවකයෝ හෝ සාමාන්‍ය මෙවැනි නායකත්ව මොඩල් පාවිච්චි කරන ලබන්නේ ආයතනයක් හරි ව්‍යාපාර හරි සම්බන්ධයෙන්. එතකොට එම සේවකයෝ හෝ තමාගේ යටතේ සිටින අනිත් නිලධාරී ඒ සම්බන්ධයෙන් හොඳ අවබෝධයකින් ඉන්නවා. මොකද මේ නිතරම තමා තීරණ හා ඒ ආයතනයත් එක්ක බැඳීමක් එනවා. ඒකට හිමිකරුවායි මේ සියලු දෙනාගේම සම්බන්ධතාවය මත මේ වැදගත්ම දේ වන්නේ මේ මොඩලේ එම කණ්ඩායමේ සමාජිකයන් හෝ සේවකයා නිතරම තමාගේ රාජකාරිය සම්බන්ධයෙන් තෘප්තිමත්. ඒකේ ඊළඟ වැදගත්ම දේ තමයි මේ සමාජිකයෝ කලාතුරකින් තමයි එම ආයතනයේ හෝ කණ්ඩායමෙන් අතහරින්නේ. මොකද ඒ කණ්ඩායම සම්බන්ධ විශ්වාසයක් තිබ්බම ඔවුන් ඒ සම්බන්ධයෙන් බැඳිලා ඉන්නවා. ඊළඟ වැදගත්ම දේ තමයි තමාගේ රැකියාව තමාගේ පැවැත්ලා තියෙන කාර්ය සම්බන්ධයෙන් මොහොන් හොඳ විශ්වාසයක් තියෙනවා. කොන්ෆිඩන්ස් එකක් තියෙනවා. ඒක තමයි ඊළඟ වැදගත් කාර්යය වෙන්නේ. මේකේ අපි ඩෙමොක්‍රැටික් ලීඩර්ෂිප් සම්බන්ධයෙන් උදාහරණයක් ගත්තොත් එහෙම Google ආයතනය. ඔවුන් හැම වෙලේම තමාගේ මේ
යටතේ සිටින සේවකයන්ද වුන් සේවකයන් හැටියට මේ සලකන්නේ. වුණොත් ඒ කණ්ඩායමේ සමාජිකයන් හැටියට. මේ සිනහ නිතරම වුන් නව අදහස් සහ නව නිර්මාණ සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කරනවා. ඊළඟ වැදගත්ම නායකත්වයේ ගුණාංගය හෝ මොඩලය වන්නේ අතරම මේ නායකත්ව ලක්ෂණය ගුණාංගය නෙවෙයි. අපි ඒකට කියන ස්ට්‍රැටජික් කියලා. නැත්නම් උපාය මාර්ගික නායකත්වය කියන එක. මේක අතරම අද වර්තමානයේ කළමනාකාරී විශේෂයේදී ඒ ක්ෂේත්‍රයේ විශේෂයෙන්ම අවධානය යොමු කරලා තියෙන නායකත්වය. මේකට හේතුව තමයි මෙම නායකත්වයේදී ඉදිරි අනාගතයේ සම්බන්ධයෙන් තමයි සැලසුම් සකස් කරන්නේ. ඒ ඉදිරි අනාගතයේදී ළඟා කරගන්න තියෙන අරමුණු කොහොමද ළඟා කරගන්නේ හා ඉලක්ක වෙත කොහොමද ඒක ජයග්‍රාහී ලෙස සම්පූර්ණ කරන්නේ කියලා. මෙම නායකත්ව මොඩලේ වැදගත්ම දේ වෙන්නේ ඔය අරමුණු ඔවුන් කුඩා කණ්ඩායම් වලට බෙදා දෙනවා. එතකොට ඔවුන්ගේ දක්ෂතාවය සහ හැකියාව අනුව ඒ කණ්ඩායම් සකස් කරනවා. ඊට පස්සේ තවත් වැදගත්ම කාර්යයක් වෙනවා එම කණ්ඩායම් වලට අවශ්‍ය පුහුණුව සහ සංවර්ධනය ඒ සමගම ලබා දෙනවා. එතකොට යාල සංවර්ධනය සහ පුහුණුව සමග ඔවුන් අර කණ්ඩායමක් වශයෙන් කටයුතු කරනකොට ඔවුන් එතතින්ම මේ නායකත්වයේ තියෙන මනා සැලැස්ම සහ ඒ කියන්නේ අර පිළිවෙල නිසා ඔවුන් ක්‍රමානුකූලව එම දැක්ම හෝ ඉලක්ක වෙත ළඟා වීම. මේකට හොඳම උදාහරණය තමයි දැනට මේ ලෝකෙ පිළිගත්ම උපාය මාර්ගී නායක හැටියට අපි හඳුන්වන්නේ ඉලොන් මාස්ක්. ඔහුගේ ස්පේස් එක්ස් සහ ටෙස්ලා. මොකද ඔය ආයතන දෙකම කඩාන් වැටලා තිබ්බේ. ඔහුගේ උපාය මාර්ගික දැක්ම සහ නායකත්වය මගින් දැන් නැවත ඒ තිබුණට වැඩිය වඩා දියුණුවක් ලැබලා දැන් ඉදිරියේදී ඔබට දැක ගන්න පුළුවන් ඔහුගේ සැලසුම් මොන වගේද කියන එක. පස්වෙනි නායකත්ව මොඩලේ මේක අතරම වැදගත්. මේක විශේෂයෙන් වැදගත් වෙන්නේ කණ්ඩායම් හෝ ක්‍රීඩා කණ්ඩායමක සිටිනවා නම් මේ කෝචින් මොඩල්. ඒ කියන්නේ උපදේශක නායකත්වය කියන එක. මෙහිදී තියෙන විශේෂත්වය තමයි ඒ කණ්ඩායමක් වශයෙන් සිටියට මේ නායකයන් අර ඉන්න කණ්ඩායමේ සමාජිකයන් සම්බන්ධව වෙනම ඒ කියන්නේ පුද්ගලිකව තමයි අවධානය යොමු කරන්නේ. ඔවුන්ගේ හැකියාව දක්ෂතාවයන් මෙන්ම අඩුපාඩුකම් අඳුන ගන්නවා. ඔවුන් සමග සුවද කටයුතු කරලා ඒක අඳුනගෙන ඊට පස්සේ ක්‍රමානුකූලව තමයි එම තනි පුද්ගලයාව ඔහුගේ තියෙන දක්ෂතාවය වැඩි කිරීම, ඔහුගේ තියෙන අඩුපාඩුකම් කොහොමද මගහරවන්නේ කියන එක ලබා දෙන්නේ. මෙහිදී මේ කෝචින් ලීඩර්ෂිප් විශේෂත්වය වෙන්නේ ඒ උපදේශනය හෝ ඔහුගේ පසුකතන ලබා දෙන ඒක නිර්මාණාත්මකව තමයි කරන්නේ. ඒ කියන්නේ ඔය පුද්ගලයාට හානියක් නොවන විදියට. ඒත් එක්කම ඔහු නිරන්තරයෙන්ම උපදේශනය කියන කාර්ය දිගටම කරගෙන යනවා. ඒ අතරතුර තව අවශ්‍ය වෙනත් උපදෙස් තියෙනවා කණ්ඩායමක් හැටියට ලබා දෙනවා. මෙහිදී ඇත්තටම මේ නායකත්ව මොඩලේ ගොඩක් පාවිච්චි කරන්නේ කණ්ඩායමක් හැටියට ලෝක කුසලානයක් අරමුණ කරගෙන ඒ වගේම ඔලිම්පික් තරගාවලියක රන් පදක්කමක් හරි ඔවුන්ගේ අරමුණක් ඇතුව තමයි මේක කරන්නේ. දැනට වර්තමානයේ බහුලව භාවිතා කරන නායකත්ව මොඩල විශේෂයෙන් කණ්ඩායම් වලට ඒක පාසල්ද ජාත්‍යන්තරද අන්තර්ජාතිකද කියලා අදාළ නැහැ. හැමෝම මෙම නායකත්ව මොඩලේ දැන් පාවිච්චි කරනවා. ඉතින් ඔබතුමා බොහෝම රසවත් සහ හරවත් බොහෝ දේ එකතු කරගෙන යනවා මේ සාකච්ඡාවට. ඉතින් මේ දැන් ඔබට මතක් වෙන ඉතින් නිවසේ ඉඳගෙන අපි නරඹනකොට සමහර විට ඔබ නායකයෙක් නම් ඔබට හිතෙන ඇති මම මේ අතරින් කොයි වගේ නායකයෙක්ද නේද? ඒ වගේම තමයි ඔබ සමහර වෙලාවකට මම කිව්වා ඔබ හැමෝම නායකයෝ තමයි. ඔබ හැමෝම නායකයෝ. හැබැයි මේ වෙලාවේ ඔබට මතක් වෙන සමහර විට ඔබ ඩිහිලින් ඔබට නායකත්වයේ සපයන කෙනෙක් මේ පුද්ගලයා මේ වගේ. ඉතින් ඔය වගේ ගොඩාක් දේවල් අතරේ මම හිතුවා ඔබතුමාගෙන් අහන්න දැන් ඔබතුමා කියනවා නායකත්වයේ විලාසයන් පහක් ගැන අපි කතා කරානේ. ඔය විලාසයන් පහ අතරේ ඔබතුමා දකින විදියට
වඩාත්ම සුදුසු නායකත්වය මොකක්ද යම් කිසි අනුගාමිකයන් පිරිසක් නිවැරදි මාර්ගයේ කරගෙන යන්න? ඇත්තටම අංශ මට මගේ ඔය යන වැඩමුළුවේදී නිතරම ඔය නගන ප්‍රශ්නයක් තමයි ඕක. දැන් සමහරවිට මෙතන සමහරුන්ට මේ ප්‍රශ්නයක් ඇති අයි 20ක් තියෙනවනේ අයි මේ 5ක් ගැන කතා කරේ කියලා. මේ 20ම වැදගත්. හැබැයි මම මේ කතා කරපු 5 ඔබට නායකයෙක් වශයෙන් ප්‍රවේශයක් ලබා ගන්න ඉතාම වැදගත්. මේ 5 හරි අනිත් ඒ කියන්නේ ඔබට පතපොත පරිශීලනය කරලා දැන් ඔබට අවබෝධයක් ලබා ගන්න පුළුවන්. අපි මේ ප්‍රවේශයක් හැදෙන්න තමයි මේ විදිහට සාකච්ඡා කරේ. ඔබ අසපු ප්‍රශ්නෙට පිළිතුරක් දෙනවා නම් මේ නායකත්වයේ ඔබ මේ වැඩසටහන පටන් ගන්නකොටම කිව්වා වගේ මේ නායකත්වයේ කියන එක ඇවිල්ලා මේ අපේ ඇඟේ තියෙන දෙයක්. මේක ඇවිල්ලා අපි මේ මිනිසාගේ තියෙන කුසලතා ප්‍රයෝජනෙට අරගෙන තමයි මේ නායකත්වයේ කියන එක වර්ධනය කරගන්නේ. තව තාක්ෂණික කරුණු තියෙනවා ඒවා පසුවට. හැබැයි අපේ තුල තියෙන නායකයෙක් මම නිතරම කියනවා වගේ අපේ මේ තුල ඉන්න පුද්ගලයාව තමයි අපි අඳුර ගන්න ඕනේ. ඒක නිසා ඔබ තමුන්ව අඳුරගත්තා නම් ඒ අවස්ථානුකූලව හරි ඔබට පැවරෙන රාජකාරිය අනුව ඔබ තීරණය කරන්න ඕනේ මම මොන නායකත්ව ලක්ෂණයද තෝරගන්නේ කියන එක. ඒකට කොයි වෙලාවත් මේ නිතින්ම මෙන්න මේ වගේ වෙන්න ඕන කියලා දෙයක් නෑ. මේකේ වැදගත්ම වෙන්නේ ඔබ කවුද කියන එක අඳුරගෙන ඒ අනුව ක්‍රියා කිරීම. ඒකයි මම අර කිව්වේ මේ නායකත්වයයි තමා සම්බන්ධයෙන් තියෙන අවබෝධයයි කියන දෙකම ඉතා වැදගත්. මට අවසාන වශයෙන් කියන්න තියෙන එකයි ඒ නායකත්ව මොඩල කියන එකට වැඩිය තමා සම්බන්ධයෙන් තියෙන විශ්වාසය සහ තමා සම්බන්ධයෙන් තියෙන අවබෝධය තමයි අත්‍යවශ්‍යම වැදගත්. බොහෝ හරවත් කරුණු තමයි මේ කතා බහට ලක් වෙන්නේ. ඉතින් ක්‍රමයෙන් අපේ වැඩසටහනේ නිමාවටත් ලං වෙනවා. ඉතින් ඔබ නිවසේ සිට මේ වැඩසටහන නරඹන අතරතුර ඔබ හිතන්න මේ කතා කරන්නේ මම ගැනද? එහෙම නැත්නම් මේ කතා කරාට මගේ නායකයා ගැනද? ඒ වගේම තමයි ඔබේ දුවදරුවන්ට මේ කරුණු සමීප කරන්නට පුරුදු පුහුණු වෙන්න. මොකද RKTV RKFM අපි ඒ සමාජ වගකීම් අරගෙන තමයි යහපත් නායකින් සමාජයට බිහි කරන්න මේ වගේ කතිකාවතක් ගොඩනගන්නට සූදානමින් ඉන්නේ. ඉතින් මේ අවසානයේ ලැබෙන මොහොතේ ඔබතුමාගෙන් මම අවසාන වශයෙන් දැනගන්නට කැමතියි. මේ කතා බහ ඇතුලේ මේ නායකත්ව විලාසයන් ගැන කතා කරපු කතා බහ ඇතුලේ ඔබතුමාට කොයි වගේ පණිවිඩයක්ද සමාජයට දෙන්න තියෙන්නේ? සරලව කියනවා නම් බොහෝ දෙනෙක් සිතානවා මේ නායකත්වය කියන එක තනතුරක් කියලා. හැබැයි මේ සැබෑ නායකයෙක්ට තනතුරක් අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ හේතුව තමා සම්බන්ධව මම පෙර සඳහන් කරා වගේ තමාට පැවරලා තියෙන රාජකාරී සම්බන්ධයෙන් අවබෝධයක් තිබීම හොඳටම වැදගත්. ඒක නිසා ඔබ සමහර විට රාජ්‍ය ආයතනයක වෙන්න පුළුවන් නැත්නම් ව්‍යාපාරයක වෙන්න පුළුවන් වෙනත් ආයතනයක වෙනවා. ඒ වගේම තමයි පුද්ගලික ජීවිතයකට වැදගත්ම දේ වෙන්නේ ඔබ හොඳ නායකයෙක් වීමට අවශ්‍ය නම් ඔබට තියෙන්න ඕනේ හොඳ ආත්ම ශක්තිය. ඒ වගේම ඔබගේ තියෙන ඒ කුසලතා සහ හැකියාවන් ඔබ කොහොමද ඒ නායකත්වයේ වෙනුවෙන් යොදවගන්නේ කියන එක. ඒ අරමුණ සහ ඔබට ලැබිලා තියෙන ඉලක්කය සහ මේකේ වැදගත්ම මේ හොඳ නායකයෙක් කොයි වෙලාවවත් තමාගේ පුද්ගලික ලාභ ප්‍රයෝජන තකා වැඩ කරන්නේ නැහැ. ඒක තමයි අත්‍තරම වැදගත්ම දේ. ඒක නිසා දැන් අපි මම මේක අවසන් කරන්න කලින් කියන්න තියෙන එක දෙයක් වැදගත්ම දේ. අපි හැමෝම කතා කරනවානේ සිස්ටම් චේන්ජ් එක ගැන. හැබැයි හොඳ නායකයෙක් අර හැමෝම කටවචනෙට කිව්වට දැන් මගේ නම් පුද්ගලික අදහස නායකයෙක්ට තමාට පිටිපස්සෙන් එන පිරිසක් නෙවෙයි හදන්න ඕනේ. තමාව පවු කරන් යන පිරිසක් තමයි හදන්න ඕනේ. එතකොට ඒ පිරිස ඔබගේ අත්දැකීම් ඔබගේ දැනුම ලබාගෙන තවත් ඊට වඩා හොඳට ක්‍රියා කරනකොට ඒ එක ක්ෂේත්‍රයකින් ක්ෂේත්‍ර ගණනාවක එතකොට ඒ ආයතනේ හරි එම රට හරි එම පවුල හරි සාර්ථක වෙනවා. ඇත්තටම මේක තමයි සැබෑම සිස්ටම් චේන්ජ් එකක් ඉන්නේ. ඒක තමයි මට අවසාන වශයෙන් කියන්න තියෙන්නේ මේ වැඩසටහනට ආරාධනා කිරීම සම්බන්ධයෙන් මම ඔබ ආයතනයට සහ ඔබට ස්තුතිවන්ත වෙනවා. බොහොම ස්තුතියි. ඉතින් සමාජයේ බොහෝ දෙනෙක් කතා වෙන කාරණාවක් තමයි මේ ඇතැම්ම අකමැති නායකත්වයට ගරු කරන්න.
ඉතින් මම ඔබට ආරාධනා කරනවා මේ කියන කාරණා ඇතුලේ අපි ඔබට කියවනේ නායකත්වයේ විවිධ විලාසයන් තියෙන්නට පුළුවන්. ඒ විවිධ විලාසයන්ට ඔබ කරු කරන්න පුරුදු වෙන්න. ඒ වගේමයි ඔබ නායකයෙක් නම් ඔබ යහපත් නායකත්ව විලාසයන් පුරුදු පුහුණු කරගන්න කියන ආරාධනාවත් එක්ක අද දවසේ අපි සූදානම් ඔබෙන් සමුගෙන යන්නට. ඉතින් අද දවසේ මේ සියලු හරවත් කතාබහ ඔබ වෙත ගෙනෙන්නට අපිට විශාල ශක්තියක් වුණා නායකත්ව හා නිපුණතා සංවර්ධන උපදේශක ජානක රණරාජ මහත්මයා. ඉතින් ජානක මහත්මයා ඔබතුමාට බොහෝ ස්තුතියි කියන ගමන් අයබෝන් කියලා අපි මෙතෙන් සමුදේ. අයබෝන් අංශ. අයබෝන්. නායකත්වය කියන කාරණාව ගැන කතා කරද්දී සමාජයේ බොහෝ විට මේ නායකත්වය කියන කාරණාව ගැඹුරින් කතා කරන කාරණාවක් බවට පත් වෙලා තියෙන්නේ මොක නිසාද? සමාජය නැත්තම් කිසියම් අනුගාමිකයන් පිරිසක් නිවැරදි මඟක ගෙන යන්නට නැත්නම් රටක් වෙන්නට පුළුවන්, ගමක් වෙන්නට පුළුවන්, මුළු ලෝකයක් වෙන්නට පුළුවන්. මේ හැම ස්ථානයක්ම නිවැරදි මඟකට ගෙන යන්නට මේ නායකත්වයෙන් සිදුවන මෙහෙවර මෙතෙකයි කියලා කියන්නට බෑ. ඒ නායකත්වයේ කොතරම් වැදගත්ද කියනවා නම් මේ නායකත්වය පිළිබඳව කතා කරන්නට එහෙම නැතිනම් තියෙන නායකත්වයන්ගේ ගැටලු කතා කරන්නට විවිධ ආකාරයේ තෝතැන්නක් වෙලා තියෙනවා මේ සමාජයේ. අපි දැකලා තියෙනවා නායකයන්ට ඇතැම් අසාර්ථක නායකයන්ට එරෙහි උද්ඝෝෂණ පවත්වනවා නේද? සාර්ථක නායකයන් අගය කරනවා. ඉතින් ඒ තරමටම මේ නායකත්වය කියන එක සමාජයත් එක්ක අපේ ජීවිතත් එක්ක බැඳිලා තියෙනවා. ඉතින් ඔබ නායකයෙක්ද? ඔබ නායකයෙක්ද කියන කාරණාවේදී ඔබ කියයි විටක මම නායකයෙක් නෙමෙයි, මම ආයතන ප්‍රධානියෙක් නෙමෙයි, එහෙම නැත්නම් මම දේශපාලනයට සම්බන්ධ කෙනෙක් නෙමෙයි කියලා. හැබැයි ඔබ හිතන්න අපේ නිවස තුල වුණත්, ඔබ නිවසේ ගෘහණිය වුණත් ඔබ පිටක නිවසේ නායකත්වය ගන්න වෙලාවක් තියෙනවා නේද? නිවසේ ස්වාමි පුරුෂයා නැත්නම් ඔබ තමයි නිවසේ නායකයා. ඒ වගේම තමයි ඔබ දරුවන් වෙන්න පුළුවන් නිවසේ. ඔබගේ අම්මා තාත්තා නැතිනම් ඔබගේ බාල සහෝදරයන් එක්ක ඔබ තමයි නායකයා. එතනින් එහාට පාසල, සමාජය මේ හැමතැනම ඔබට නායකයෙක් වෙන්නට ඕනෑ තරම් අවස්ථාවල් තියෙනවා. අන්න ඒ නිසා අද දවසේ අපි සූදානම් ඔබත් එක්ක කොහොමද නිවැරදි නායකයෙක් වෙන්නේ කියන කාරණාව කතා කරන්න. ඉතින් ඔබට හුරු පුරුදු වැඩසටහනක්. නමුත් මේ අපේ ආරාධිතයන්ගේ තිබෙන කාර්යබහුලත්වය සහ ඒ කියනා වූ කාරණා නිසා අපිට සති කිහිපයක් ඔබ හා එක්වන්න නොහැකි වුණා. ඉතින් අද දවසේ අපි සූදානම් ඔබත් එක්ක කතා කරන්නට කොහොමද නිවැරදි නායකයෙක් වෙන්නේ කියන කාරණාව. ඉතින් ඒ පිළිබඳ කතා කරන්න අද දවසේ ඔබට ඉතාමත් සුපුරුදු කෙනෙක් අපේ මැදිරියට අපි කැඳෙවුවා නායකත්ව හා නිපුණතා සංවර්ධන උපදේශක ජානක රණරාජ මහත්මයා. ඉතින් ඔබතුමාව අපේ මැදිරියට ආයුබෝවන් කියලා ඔබතුමාව පිළිගන්නවා. අයබෝන්. ඉතින් මේ අපි දකින්නනේ සමාජයේ විවිධාකාර චරිත වගේම තමයි මේ විවිධාකාර චරිත තමයි කවදා හරි දවසක නායකයෙක් බවට පත් වෙන්නේ. ඒ විවිධාකාර චරිත නායකයන් බවට පත් වුණාන් පස්සේ ඔවුන්ගේ නායකත්ව විලාසයන් වෙනස් වෙනවා. ඉතින් මම කැමති ඔබතුමාගෙන් දැනගන්නට මේ බොහෝ වෙලාවට නායකයන්ගේ විලාසයන් සමග අනුගාමිකයන් ගැටෙන වෙලාවල් අපි දැකලා තියෙනවා. ඉතින් මේකටත් හොඳ උත්තරයක් ලැබුවා ඔබතුමාගෙන්. ඒ නිසා මම කැමති දැනගන්න මොනවද අපිට සමාජයේ දකින්න තියෙන නායකත්ව විලාස? ඇත්තටම ඔබ හොඳ ප්‍රවේශයක් ලබා ගත්තා. මම එතනින්ම මගේ මේ විස්තර කිරීම කරගෙන යන්න. අපි ඇත්තටම නායකත්ව විලාස මොඩල සම්බන්ධයෙන් කතා කරනකොට කලමලාකාරීත්වය, හමුදාමය හෝ පාලනය වශයෙන් ඒ ක්ෂේත්‍ර අනුව විවිධ අය න්‍යායාත්මක සහ පොතපතේ නායකත්ව විලාසයන් බොහෝමයක් ගැන කතා කරනවා. ඒක සමහර විට 20ක් පමණ වෙනවා.
හැබැයි මම මෙතනදී කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ අත්‍තරම ඕනම පුද්ගලයෙකුට නායකයෙකු ලෙස දැනගත යුතු ප්‍රධාන වශයෙන්ම ඔබ අනුගමනය කරගන්න අවබෝධ කරගත යුතු මොඩලයන් සම්බන්ධයෙන්. ඒකත් සමහර අවස්ථාවල 8ක් වශයෙන් 7ක් වශයෙන් 12ක් වශයෙන් එනවා. අපි විලාසයන් ගැන කතා කරනවා ඉස්ලාම් ඔතොරිටේටිව් කියලා කියනවා. මොකද මම මේක ඉංග්‍රීසියෙන් කියපුවම පැහැදිලි සිංහලෙන් ටිකක් කියන්නේ ගොත් එහෙම ඒකේ අර තියෙන තේරුම සමහරට වෙනස් වෙන්න පුළුවන්. ඒත් එක්කම මම නිතරම කතා කරනවා විෂනරි දැක්මක් සහිත නායකයෙක් කියන එක. ඒත් එක්කම ඊළඟ මොඩලේ ගත්තොත් එහෙම ප්‍රජාතන්ත්‍රවාදී සහ පාටිසිපේටිව් හැකියාවක් පෙන්වනවා. මුල්ම නායකත්ව විලාසය සම්බන්ධයෙන් කතා කරනවා නම් ඔතොරිටේටිව් හෝ විෂනරි කියන්නේ දැක්මක් සහිත සෝ අධිකාරිමය නායකත්වයේ. මෙහිදී ඔවුන්ගේ ඉදිරි දැක්ම සහ ඔවුන්ගේ ඉලක්ක සම්බන්ධයෙන් හොඳ අවබෝධයක් තියෙනවා. මේ ඉලක්ක සම්බන්ධයෙන් හොඳ පරිදින අවබෝධය මන අවබෝධය නිසාම ඔවුන් තමාගේ කණ්ඩායම නිවැරදි මාර්ගයේ රැගෙන යාමට කටයුතු කරනවා. මෙම නායකයන්ගේ තියෙන විශේෂ ගුණාංග තමයි ඔවුන් හොඳ ආත්ම විශ්වාසයකින් කියනවා. ඒ වගේම තමාගේ කණ්ඩායම හැම වෙලේම අගයනවා. ඒ අගයීම තුළින් මේ කණ්ඩායම අර තමා සාමූහික කණ්ඩායමක් හැටියට වැඩ කිරීමට කටයුතු කරනවා. ඒත් සමගම මේ ආත්ම විශ්වාසයේ අනිත් පුද්ගලයන්ට නිතරම ප්‍රේරණය වෙනවා. ඒකට වුණොත් ඒ ආත්ම විශ්වාසය වුණොත් තමාට බැරින කටයුතු ඉතා සාර්ථකව ඉටු කිරීමට හැකියාවක් ලැබෙනවා. මේ සාධක මුල් කරගෙන තමයි මේ ඔතොරිටේටිව් දැක්මක් සහිත නායකයන් තමාගේ අරමුණ කරා ළඟා වෙන්න හෝ ඉලක්ක සපුරා ගන්න. මෙම නායකත්ව මොඩල් වලට උදාහරණයක් වශයෙන් ගත්තොත් එහෙම අපේ හිටපු ක්‍රිකට් නායක අර්ජුන රණතුංග ඔබට මතක ඇති 1996 දී අපි ලෝක කුසලාන තදිහාවලදී ජයග්‍රහණය කරනවා. හැබැයි මේක අපිට මේ බන්දේසියක තියලා හම්බුන්නේ නැහැ. මේක ඒ තරගාවලිය පටන් ගන්න පෙර සිටම අපිට විශාල බාධක පැමිණියා. සමහර කණ්ඩායම් අපේ රටට පැමිණ එක ප්‍රතික්ෂේප කරා. මේ සියලුම දේ අත්‍තරම ක්‍රීඩා කිරීමට තියෙන මානසිකත්වයේ පහළම තත්ත්වයේ තියලා තමයි අපේ කණ්ඩායම ක්‍රීඩා කරන්නේ. හැබැයි ඒ අර්ජුන රණතුංග නායකයෙකු හැටියට තමාගේ තියෙන නායකත්ව ගුණාංගය පෙන්වලා අපි කොහොම හරි 96 ලෝක කුසලානේ ජයග්‍රහණය කළා. ඒත් එක්කම තවත් මට නිතරම මතකයට එන චරිතයක් තමයි සිංගප්පූරු හිටපු නායක ලී කුවන් යූ. ඔහුත් ඒ ආකාරයෙන්මයි හැබැයි ඊට වෙනස් ආකාරයකුණත් ඔහුත් එවැනිම නායකයෙක්. ඊළඟ නායකත්ව මොඩලය ගැන කතා කරනවා නම් ඇත්තටම එය ටිකක් ඔබට අලුත් වෙන්න පුළුවන් ඇෆිලියේටිව්. මෙම නායකයෝ විශේෂත්ව වෙන්නේ මොහු නිතරම තම කණ්ඩායම සමගම තමයි රැඳෙන්න කැමති. එහිදී තමා නායකයා කියන ඒ අදහස පස්සේ කළා ඔහුත් ඒ කණ්ඩායමේම සමාජිකයෙක් වෙනවා. මොහු නිතරම තමාගේ කණ්ඩායම නිතරම විශ්වාස කරනවා. අර සමාජිකයෙක් ලෙස කටයුතු කරන ගමන්ම තමා යටදී ඒ කියන්නේ තමාගේ කණ්ඩායමේ සමාජිකයන්ගෙන් උපදේශක් හෝ ඔවුන්ගෙන් යම්කිසි තොරතුරක් ලැබෙනවා නම් ඔය ඒකත් පිළි අරගෙන තමයි සාමූහිකව තමාගේ අරමුණ කරා ළඟා වෙන්නේ. මෙහි තවත් වැදගත් දෙයක් තමයි මේ නායකයන්ට හොඳ ඇහුම්කන් දීමේ ශක්තියක් තියෙනවා. ඒ ඇහුම්කන් දීම තුළින්ම ඔහුට ඒ තමාගේ අරමුණ කරා යාමේදී පැන නැගෙන ගැටලු විසඳීමේ හොඳ හැකියාවක් තියෙනවා. හැබැයි මෙම නායකත්ව මොඩලයේ තියෙන එකම අඩුපාඩුකම එම කණ්ඩායම් සමාජිකයන් සියලු දෙනාම එකහා ලෙස අරමුණ කරා ළඟා වීමට නොහැකි වුණොත් එහෙම අර අරමුණ කරා අවසාන අරමුණ හෝ දැක්ම කරා ළඟා වීම එක්ක ප්‍රමාද වෙනවා නැත්නම් සමහර විට ඒ අරමුණ කරා ළඟා වීමට හැකියාවක් නැති වෙනවා. තුන්වෙනි ගුණාංගය ගැන කතා කරනවා නම් ඒක ප්‍රජාතන්ත්‍රවාදී හෝ ඩෙමොක්‍රටික් කියනවා නැත්නම් පාටිසිපේටිව් කියනවා. මේ දෙකම එකම ලක්ෂණ වලින් හැදි ගුණාංග. සමහර අවස්ථාවල මේ ගුණාංග දෙක වෙන වෙනම සාකච්ඡා කරන අවස්ථාවල් තියෙනවා. මෙහිදී වැදගත්ම දේ වෙන්නේ මෙහිදී මේ ඩෙමොක්‍රටික් ලීඩර් හැම වෙලේම තමාගේ කණ්ඩායම කෙරෙහි හොඳ විශ්වාසයෙන් යුතුව කටයුතු කරනවා. නිතරම ඔවුන්ගේ උපදෙස් සහ ඔවුන්ගේ පසුගතනයන් මත තමයි අවසාන තීරණය ගනු ලබන්නේ. ඒක ඇත්තටම වැදගත්. මොකද
මෙවැනි ඒ කියන්නේ ගුණාංග නිසා එම සේවකයෝ හෝ සාමාන්‍ය මෙවැනි නායකත්ව මොඩල් පාවිච්චි කරන ලබන්නේ ආයතනයක් හරි ව්‍යාපාර හරි සම්බන්ධයෙන්. එතකොට එම සේවකයෝ හෝ තමාගේ යටතේ සිටින අනිත් නිලධාරී ඒ සම්බන්ධයෙන් හොඳ අවබෝධයකින් ඉන්නවා. මොකද මේ නිතරම තමා තීරණ හා ඒ ආයතනයත් එක්ක බැඳීමක් එනවා. ඒකට හිමිකරුවායි මේ සියලු දෙනාගේම සම්බන්ධතාවය මත මේ වැදගත්ම දේ වන්නේ මේ මොඩලේ එම කණ්ඩායමේ සමාජිකයන් හෝ සේවකයා නිතරම තමාගේ රාජකාරිය සම්බන්ධයෙන් තෘප්තිමත්. ඒකේ ඊළඟ වැදගත්ම දේ තමයි මේ සමාජිකයෝ කලාතුරකින් තමයි මේ ආයතනයේ හෝ කණ්ඩායමෙන් අතහරින්නේ. මොකද මේ කණ්ඩායම සම්බන්ධ විශ්වාසයක් තිබ්බම ඔවුන් මේ සම්බන්ධයෙන් බැඳිලා ඉන්නවා. ඊළඟ වැදගත්ම දේ තමයි තමාගේ රැකියාව තමාගේ පැවැලා තියෙන කාර්ය සම්බන්ධයෙන් මොහොත හොඳ විශ්වාසයක් තියෙනවා. කොන්ෆිඩන්ස් එකක් තියෙනවා. ඒක තමයි ඊළඟ වැදගත් කාර්ය වෙන්නේ. මේකේ අපි ඩෙමොක්‍රැටික් ලීඩර්ෂිප් සම්බන්ධයෙන් උදාහරණයක් ගත්තොත් එහෙම Google ආයතනය. ඔවුන් හැම වෙලේම තමාගේ මේ යටතේ සිටින සේවකයන්ට ඔවුන් සේවකයන් හැටියට මේ සැලකන්නේ. ඔවුන්ත් ඒ කණ්ඩායමේ සමාජිකයන් හැටියට. ඒ නිසා නිතරම ඔවුන් නව අදහස් සහ නව නිර්මාණ සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කරනවා. ඊළඟ වැදගත්ම නායකත්වයේ ගුණාංගය හෝ මොඩලය වන්නේ අතරම මේ නායකත්ව ලක්ෂණය ගුණාංගය නෙවෙයි. අපි ඒකට කියන ස්ට්‍රැටජික් කියලා. නැත්නම් උපාය මාර්ගික නායකත්වය කියන එක. මේක අතරම අද වර්තමානයේ කළමනාකාරී විශේෂයේදී ඒ ක්ෂේත්‍රයේ විශේෂයෙන්ම අවධානය යොමු කරලා තියෙන නායකත්වය. මේකට හේතුව තමයි මෙම නායකත්වයේදී ඉදිරි අනාගතයේ සම්බන්ධයෙන් තමයි සැලසුම් සකස් කරන්නේ. ඒ ඉදිරි අනාගතයේදී ළඟා කරගන්න තියෙන අරමුණු කොහොමද ළඟා කරගන්නේ හා ඉලක්ක වෙත කොහොමද ඒක ජයග්‍රහී ලෙස සම්පූර්ණ කරන්නේ කියලා. මෙම නායකත්ව මොඩලේ වැදගත්ම දේ වෙන්නේ ඒ අරමුණු ඔවුන් කුඩා කණ්ඩායම් වලට බෙදා දෙනවා. එතකොට ඔවුන්ගේ දක්ෂතාවය සහ හැකියාව අනුව ඒ කණ්ඩායම් සකස් කරනවා. ඊට පස්සේ තවත් වැදගත්ම කාර්යයක් වෙනවා එම කණ්ඩායම් වලට අවශ්‍ය පුහුණුව සහ සංවර්ධනය ඒ සමගම ලබා දෙනවා. එතකොට යාල සංවර්ධනය සහ පුහුණුව සමග ඔවුන් අර කණ්ඩායමක් වශයෙන් කටයුතු කරනකොට ඔවුන් නිතින්ම මේ නායකත්වයේ තියෙන මනා සැලැස්ම සහ ඒ කියන්නේ අර පිළිවෙල නිසා ඔවුන් ක්‍රමානුකූලව එම දැක්ම හෝ ඉලක්ක වෙත ළඟා වීම. මේකට හොඳම උදාහරණය තමයි දැනට මේ ලෝකෙ පිළිගත්ම උපාය මාර්ගයේ නායක හැටියට අපි හඳුන්වන්නේ ඉලන් මාස්ක්. ඔහුගේ SpaceX සහ Tesla. මොකද ඔය ආයතන දෙකම කඩාන් වැටලා තිබ්බේ. ඔහුගේ උපාය මාර්ගික දැක්ම සහ නායකත්වය මගින් නම් නැවත ඒ තිබුණාට වැඩිය වඩා දියුණුවක් ලැබලා දැන් ඉදිරියේදී ඔබට දැක ගන්න පුළුවන් ඔහුගේ සැලසුම් මොන වගේද කියන එක. පස්වෙනි නායකත්ව මොඩලේ මේක අතරම වැදගත්. මේක විශේෂයෙන් වැදගත් වෙන්නේ කණ්ඩායම් හෝ ක්‍රීඩා කණ්ඩායමක සිටිනවා නම් මේ කෝචින් මොඩල්. ඒ කියන්නේ උපදේශක නායකත්වය කියන එක. මෙහිදී තියෙන විශේෂත්වය තමයි ඒ කණ්ඩායමක් වශයෙන් සිටියට මේ නායකයන් අර ඉන්න කණ්ඩායමේ සමාජිකයන් සම්බන්ධයෙන් වෙනම ඒ කියන්නේ පුද්ගලිකව තමයි අවධානය යොමු කරන්නේ. ඔවුන්ගේ හැකියාව දක්ෂතාවයන් මෙන්ම අඩුපාඩුකම් අඳුන ගන්නවා. ඔවුන් සමග සුවද කටයුතු කරලා ඒක අඳුනගෙන ඊට පස්සේ ක්‍රමානුකූලව තමයි එම තනි පුද්ගලයාව ඔහුගේ තියෙන දක්ෂතාවය වැඩි කිරීම ඔහුගේ තියෙන අඩුපාඩුකම් කොහොමද මගහරවන්නේ කියන එක ලබා දෙන්නේ. මෙහිදී මේ කෝචින් ලීඩර්ෂිප් විශේෂත්වය වෙන්නේ ඒ උපදේශනයේ හෝ ඔහුගේ පසුකතන ලබා දෙන ඒක නිර්මාණාත්මකව තමයි කරන්නේ. ඒ කියන්නේ ඔය පුද්ගලයාට හානියක් නොවන විදියට. ඒත් එක්කම ඔහු නිරන්තරයෙන්ම උපදේශනය කියන කාර්ය දිගටම කරගෙන යනවා.
ඒ අතරතුර තව අවශ්‍ය වෙනත් උපදෙස් තියෙනවනේ කණ්ඩායමක් හැටියටත් ලබා දෙනවා. මෙහිදී ඇත්තටම මේ නායකත්ව මොඩලේ ගොඩක් පාවිච්චි කරන්නේ කණ්ඩායමක් හැටියට ලෝක කුසලානයක් අරමුණු කරගෙන ඒ වගේම ඔලිම්පික් තරගාවලියක රන් පදක්කමක් හරි ඔවුන්ගේ අරමුණක් ඇතුව තමයි මේක කරන්නේ. දැනට වර්තමානයේ බහුලව භාවිතා කරන නායකත්ව මොඩල විශේෂයෙන් කණ්ඩායම් වලට ඒක පාසල්ද ජාත්‍යන්තරද අන්තර්ජාතිකද කියලා අදාළ නැහැ. හැමෝම මෙම නායකත්ව මොඩලේ දැන් පාවිච්චි කරනවා. ඉතින් ඔබතුමා බොහෝම රසවත් සහ හරවත් බොහෝ දේ එකතු කරගෙන යනවා මේ සාකච්ඡාවට. ඉතින් මේ දැන් ඔබට මතක් වෙන ඉතින් නිවසේ ඉඳගෙන අපි නරඹනකොට සමහර විට ඔබ නායකයෙක් නම් ඔබට හිතෙන ඇති මම මේ අතරින් කොයි වගේ නායකයෙක්ද නේද? ඒ වගේම තමයි ඔබ සමහර වෙලාවකට මම කිව්වා ඔබ හැමෝම නායකයෝ තමයි. ඔබ හැමෝම නායකයෝ. හැබැයි මේ වෙලාවේ ඔබට මතක් වෙන සමහර විට ඔබ ඩිහිලින් ඔබට නායකත්වයේ සපයන කෙනෙක් මේ පුද්ගලයා මේ වගේ. ඉතින් ඔය වගේ ගොඩාක් දේවල් අතරේ මම හිතුවා ඔබතුමාගෙන් අහන්න. දැන් ඔබතුමා කියනවා නායකත්වයේ විලාසයන් පහක් ගැන අපි කතා කරන්නේ. ඔය විලාසයන් පහ අතරේ ඔබතුමා දකින විදියට වඩාත්ම සුදුසු නායකත්වය මොකක්ද? යම්කිසි අනුගාමිකයන් පිරිසක් නිවැරදි මාර්ගයේ කරගෙන යන. ඇත්තටම අංශ මට මගේ ඔය යන වැඩමුළුවේදී නිතරම ඔය නගන ප්‍රශ්නයක් තමයි ඕක. දැන් සමහරවිට මෙතන සමහරුන්ට මේ ප්‍රශ්නයක් ඇති අයි 20ක් තියෙනවනේ අයි මේ පහක් ගැන කතා කරේ කියලා. මේ 20ම වැදගත්. හැබැයි මම මේ කතා කරපු පහ ඔබට නායකයෙක් වශයෙන් ප්‍රවේශයක් ලබා ගන්න ඉතාම වැදගත්. මේ පහ හරි අනිත් ඒ කියන්නේ ඔබට පතපොත පරිශීලනය කරලා දැන් ඔබට අවබෝධයක් ලබා ගන්න පුළුවන්. අපි මේ ප්‍රවේශයක් හැටියට තමයි මේ විදිහට සාකච්ඡා කරේ. ඔබ අසුබ ප්‍රශ්නෙට පිළිතුරක් දෙනවා නම් මේ නායකත්වයේ ඔබ මේ වැඩසටහන පටන් ගන්නකොටම කිව්වා වගේ මේ නායකත්වයේ කියන එක ඇවිල්ලා මේ අපේ ඇඟේ තියෙන දෙයක්. මේක ඇවිල්ලා අපි මේ මිනිසාගේ තියෙන කුසලතා ප්‍රයෝජනෙට අරගෙන තමයි මේ නායකත්වයේ කියන එක වර්ධනය කරගන්නේ. තව තාක්ෂණික කරුණු තියෙනවා ඒවා පසුවට. හැබැයි අපේ තුල තියෙන නායකයෙක් මම නිතරම කියනවා වගේ අපේ මේ තුල ඉන්න පුද්ගලයාව තමයි අපි අඳුර ගන්න ඕනේ. ඒක නිසා ඔබ තමුණු අඳුරගත්තා නම් ඒ අවස්ථානුකූලව හරි ඔබට පැවරෙන රාජකාරිය අනුව ඔබ තීරණය කරන්න ඕනේ මම මොන නායකත්ව ලක්ෂණයද තෝරගන්නේ කියන එක. ඒකට කොයි වෙලාවවත් මේ නිතින් මෙන්න මේ වගේ වෙන්න ඕන කියලා දෙයක් නෑ. මේකේ වැදගත්ම වෙන්නේ ඔබ කවුද කියන එක අඳුරගෙන ඒ අනුව ක්‍රියා කිරීම. ඒකයි මම අර කිව්වේ මේ නායකත්වයයි තමා සම්බන්ධයෙන් තියෙන අවබෝධයයි කියන දෙකම ඉතා වැදගත්. මට අවසාන වශයෙන් කියන්න තියෙන එකයි ඒ නායකත්ව මොඩල කියන එකට වැඩිය තමා සම්බන්ධයෙන් තියෙන විශ්වාසය සහ තමා සම්බන්ධයෙන් තියෙන අවබෝධය තමයි අත්‍යවශ්‍යම වැදගත් වෙන්නේ. බොහෝ හරවත් කරුණු තමයි මේ කතා බහට ලක් වෙන්නේ. ඉතින් ක්‍රමයෙන් අපේ වැඩසටහනේ නිමාවටත් ලං වෙනවා. ඉතින් ඔබ නිවසේ සිට මේ වැඩසටහන නරඹන අතරතුර ඔබ හිතන්න මේ කතා කරන්නේ මම ගැනද? එහෙම නැත්නම් මේ කතා කරාට මගේ නායකයා ගැනද? ඒ වගේම තමයි ඔබේ දුවදරුවන්ට මේ කරුණු සමීප කරන්නට පුරුදු පුහුණු වෙන්න. මොකද RKTV RKFM අපි ඒ සමාජ වගකීම් අරගෙන තමයි යහපත් නායකින් සමාජයට බිහි කරන්න මේ වගේ කතිකාවතක් ගොඩනගන්නට සූදානමින් ඉන්නේ. ඉතින් මේ අවසානයේ ලැබෙන මොහොතේ ඔබතුමාගෙන් මම අවසාන වශයෙන් දැනගන්නට කැමතියි. මේ කතා බහ ඇතුලේ මේ නායකත්ව විලාසයන් ගැන කතා කරපු කතා බහ ඇතුලේ ඔබතුමාට කොයි වගේ පණිවිඩයක්ද සමාජයට දෙන්න තියෙන්නේ? සරලව කියනවා නම් බොහෝ දෙනෙක් සිතානවා මේ නායකත්වය කියන එක තනතුරක් කියලා. හැබැයි මේ සැබෑ නායකයෙක්ට තනතුරක් අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ හේතුව තමා සම්බන්ධව මම පෙර සඳහන් කරා වගේ තමාට පැවරලා තියෙන රාජකාරී සම්බන්ධයෙන් අවබෝධයක් තිබීම හොඳටම වැදගත්. ඒක නිසා ඔබ සමහර විට රාජ්‍ය ආයතනයක වෙන්න පුළුවන් නැත්නම් ව්‍යාපාරයක වෙන්න පුළුවන් වෙනත් ආයතනයක වෙනවා. ඒ වගේම තමයි පුද්ගලික ජීවිතයකට වැදගත්ම දේ වෙන්නේ ඔබ හොඳ නායකයෙක් වීමට අවශ්‍ය නම් ඔබට තියෙන්න ඕනේ හොඳ ආත්ම ශක්තිය. ඒ වගේම ඔබගේ තියෙන ඒ කුසලතා සහ හැකියාවන් ඔබ කොහොමද ඒ නායකත්වයේ වෙනුවෙන් යොදවගන්නේ කියන එක. ඒ අරමුණ සහ
ඔබට ලැබිලා තියෙන ඉලක්කය. මෙහිදී වැදගත් මේ හොඳ නායකයෙක් කොයි වෙලාවවත් තමාගේ පුද්ගලික ලාභ ප්‍රයෝජන තකා වැඩ කරන්නේ නැහැ. ඒක තමයි ඇත්තටම වැදගත්ම දේ. ඒක නිසා දැන් අපි මම මේක අවසන් කරන්න කලින් කියන්න තියෙන එක දෙයක් වැදගත්ම දේ. අපි හැමෝම කතා කරනවානේ සිස්ටම් චේන්ජ් එක ගැන. හැබැයි හොඳ නායකයෙක් අර හැමෝම කට වචනේට කිව්වට දැන් මගේ නම් පුද්ගලික අදහස නායකයෙක්ට තමාට පිටිපස්සෙන් එන පිරිසක් නෙවෙයි හදන්න ඕනේ. තමාව පවු කරන් යන පිරිසක් තමයි හදන්න ඕනේ. එතකොට ඒ පිරිස ඔබගේ අත්දැකීම් ඔබගේ දැනුම ලබාගෙන තවත් ඊට වඩා හොඳට ක්‍රියා කරනකොට ඒ එක ක්ෂේත්‍රයක නෙවෙයි ක්ෂේත්‍ර ගණනාවක එතකොට ඒ ආයතනේ හරි එම රට හරි එම පවුල හරි සාර්ථක වෙනවා. ඇත්තටම මේක තමයි සැබෑම සිස්ටම් චේන්ජ් එකක් ඉන්නේ. ඒක තමයි මට අවසාන වශයෙන් කියන්න තියෙන්නේ මේ වැඩසටහනට ආරාධනා කිරීම සම්බන්ධයෙන් මම ඔබ ආයතනයට සහ ඔබට ස්තුතිවන්ත වෙනවා. බොහොම ස්තුතියි. ඉතින් සමාජයේ බොහෝ දෙනෙක් කතා වෙන කාරණාවක් තමයි මේ ඇතැම්ම අකමැති නායකත්වයට ගරු කරන්න. ඉතින් මම ඔබට ආරාධනා කරනවා මේ කියන කාරණා ඇතුලේ අපි ඔබට කිව්වනේ නායකත්වයේ විවිධ විලාසයන් තියෙන්නට පුළුවන්. ඒ විවිධ විලාසයන්ට ඔබ ගරු කරන්න පුරුදු වෙන්න. ඒ වගේමයි ඔබ නායකයෙක් නම් ඔබ යහපත් නායකත්ව විලාසයන් පුරුදු පුහුණු කරගන්න කියන ආරාධනාවත් එක්ක අද දවසේ අපි සූදානම් ඔබෙන් සමුගෙන යන්නට. ඉතින් අද දවසේ මේ සියලු හරවත් කතාබහ ඔබ වෙත ගෙනෙන්නට අපිට විශාල ශක්තියක් වුණා නායකත්ව හා නිපුණතා සංවර්ධන උපදේශක ජානක රණරාජ මහත්මයා. ඉතින් ජානක මහත්මයා ඔබතුමාට බොහෝ ස්තුතියි කියන ගමන් අයබෝන් කියලා අපි මෙතෙන් සමුදේ. අයබෝන් අංශ.